ට්‍රෙන්ඩ්ස් channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්නේ බුර්කිනා ෆාසෝවේ නායකයා කැපිතාන් ඉබ්‍රහීම් ට්‍රවෝරේ ගැන. එතුමාගේ නායකත්වයේ ගත්ත තීරණ රට ඇතුලේ වගේම ගෝලීයවත් ඒව බලපෑවේ කොහොමද කියලා අපි ටිකක් ගැඹුරින් බලමු. මතකයේ තියෙන අපිට මීට කලිනුත් බුර්කිනා ෆාසෝ ගැන කතා කළා. ඒ වීඩියෝ එක පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා බලන්න පුළුවන්. ඔව් මේ කැපිතාන් ට්‍රවෝරේ එයා බලයට එන්නේ 2022 සෙප්තැම්බර් වල වගේ හමුදා කුමන්ත්‍රණයකින්. ඒ වෙනකොට රටේ තිබුණේ කියන්නේ දේශපාලන වශයෙන් ලොකු අස්ථාවර බවක්. කලින් පාලනයකට චෝදනා තිබුණා නේද මේ ආරක්ෂක ප්‍රශ්න විසඳ ගන්න බැරි වුණා කියලා වගේ. අනිවාර්යයෙන්ම. ඒක තමයි ප්‍රධානම හේතුව වුණේ. ඇත්තට මේ අවුරුද්දෙම ඊට කලිනුත් තව කුමන්ත්‍රණයක් වෙලා තිබුණා. ඉතින් රට හිටිය හරිම අවුලක. එතකොට තමයි මේ ආයෙන්නේ. විශේෂත්වය තමයි යා ඒ වෙනකොට ලෝකේ ලාබාලතම රාජ්‍ය නායකයා වයස 34යි නේද? ඔව් හරියට හරි. වයස 34යි. එයා ඇවිත් දුන්න ප්‍රධාන පොරොන්දුව තමයි රටේ සාමය ආරක්ෂාව ආයෙත් හදනවා කියන එක. එයාව අර බුර්කිනා ෆාසෝවේ කලින් හිටපු විප්ලවීය නායකයෙක් තොමස් සංකාරාටත් සමාන කරනව නේද? ඒ අයි එහෙම. ඒකට මූලිකම හේතුව තමයි එයාගේ අර අධිරාජ්‍ය විරෝධී ස්ථාවරය. පෑන් ඇෆ්‍රිකානුවාදය ගැන කතා කරනවා. කියන්නේ මුළු ඇෆ්‍රිකාවම එකතු වෙන්න ඕන කියන අදහස. එයා හරිම තදින් පරණ යටත් විජිත බලපෑම් ප්‍රතික්ෂේප කරනවා. හැබැයි ඉතින් මෑතකදී අර හමුදා පාලනය තව අවුරුදු 5කට දික් කරපු එකත් එක්ක අර සංකාරා සැසඳීම ගැන පොඩි ප්‍රශ්න මතුවලා තියෙනවා කියලාත් කියවනවා නේද? ඔව් ඒක ඇත්ත. ප්‍රජාතන්ත්‍රවාදයේ පැත්තෙන් බලනකොට ඒක ප්‍රශ්නයක් තමයි. ඒ ගැන විවේචන තියෙනවා. අපි එමුකෝ රටේ ලොකුම ප්‍රශ්නේ වෙච්ච ආරක්ෂාව පැත්තට. එයා මොනවද ඒකට කරේ? මූලාශ්‍රවර මොනවද ඒ ගැන කියන්නේ? ආරක්ෂාව තමයි යාට පළවෙනිම අවධානය උන්නේ. ත්‍රස්තවාදයට විරුද්ධව සටන. ඒක තීව්‍ර කළා. ඊට අමතරව හැදුවාර Volunteers for the Defence of the Fatherland VDP කියලා එකක්. ස්වේච්ඡාසේබළු නේද? සිවිල් අයගෙන්. සිවිල් වැසියන්ගෙන්. එයාලව කිව්වේ දේශප්‍රේමීන් කියලා. ලක්ෂයක් විතර බඳව ගත්ත කියලායි කියන්නේ. ලක්ෂයක්. ඒක ලොකු ගාණක්. හැබැයි ඉතින් අභියෝගය තාම තියෙනවා. රටේ සෑහෙන ප්‍රදේශ තවමත් අර අන්තවාදීන්ගේ පාලනය යටතේ වගේ තියෙන්නේ. සමහර මූලාශ්‍ර අර ඉකෝ ෆයින් වගේ ඒවා කියනවා අනිත් සංවර්ධන වැඩවලට වඩා ආරක්ෂාවටම සල්ලි වෙන් කරන එක ගැනත් ප්‍රශ්න තියෙනවා කියලා. හරි. ආරක්ෂාව එක්කම ආර්ථිකය ගැන තියා හිතන පාටයි නේද? අර කෘෂිකර්මයට ට්‍රැක්ටර් දෙනවා, රත්තරන් පතල් රජයට අරන් දේශීයව පිරිපාදු කරනවා වගේ දේවල්. ඒ වගේම යටිතල පහසුකම්, පාරවල්, එයාපෝට්, අර සෙමෙන්ඩ් නිවේල්ල ඒවත් තියරා. පැහැදිලිවම අරමුණ තමයි පිටරට මත යැපෙන එක අඩු කරලා ස්වයං පෝෂිත වෙන එක. සමාජීය පැත්තෙන් එහෙම ජාතික හැඟීමක් ගොඩනගන්නත් මොන හරි කරනවද? ඒකටත් උත්සාහ කරනවා. අර ඉස්කෝල ළමයින්ගේ නිලැඳුමට දේශීය රෙදි දැම්මා වගේ ඒවා සංකේතාත්මක දේවල්. හැබැයි ඉතින් අනිත් පැත්තෙන් විවේචකයන්ව මර්ධනය කරනවා, වාර්ගික ප්‍රශ්න වැඩි වෙනවා වගේ චෝදනාත් නැතුව නෙවෙයි. අනුමිලේ අධ්‍යාපනය, සෞඛ්‍ය වගේ දේවල් ගැනත් මොකද්ද කතාවක් ගියා නේද? වැරදි තොරතුරු කියලා. ඒව වගේ පොරොන්දු ගැන වැරදි තොරතුරු පැතිරුණා කියලාත් වාර්තා වුණා. දැන් අපි යමු ජාත්‍යන්තර පැත්තට. එතන ලොකු වෙනසක් වෙලා තියෙනවා වගේ නේද? විශේෂයෙන්ම ප්‍රංශයත් එක්ක. ඒක තමයි ලොකුම වෙනස. ප්‍රංශයත් එක්ක තිබ්බ දීර්ඝකාලීන සම්බන්ධිකම් ඒවා දැන් ගොඩක් දුරස් වෙලා ප්‍රංශ හමුදා එයාලගේ මාධ්‍ය එහෙම රටින් එළුවා ගිවිසුම් අවලංගු කළා. අර ෆ්‍රාන්ස් ෆ්‍රීක් කියන කතාවත් මේකට සම්බන්ධ ඇති නේද? අප්‍රිකාවට ප්‍රංශය බලපෑම් කරනවට තිබ්බ විරෝධය. නිසකවම. මේ හැංගීමත් මේකට ලොකු හේතුවක් වුණා. ඉතින් ප්‍රංශයෙන් ඈත් වෙනකොට අලුත් යාළුවෝ හොයාගන්න වෙනවා. ඒ කියන්නේ රුසියාව. රුසියාව තමයි ප්‍රධාන වශයෙන් ඉස්මතු වෙන්නේ. එයාලගෙන් හමුදා සහ ආර්ථික උදව් ගන්නවා. අර වෑග්න කණ්ඩායම ගැනත් කතා වෙනවා. එයාලගේ ක්‍රියාකාරකම් ගැන වාර්තා වෙනවා. ඉතින් රුසියානු බලපෑම දැන් හොඳටම පේනවා. හරි. එතකොට මේ කලාපීය බලපෑම මාලි, නයිජීරියා එකතු වෙලා අර AES, ඒ කියන්නේ සාහෙල් රාජ්‍යයන්ගේ සන්ධානය හදපු එක. ඒක ආරක්ෂක සහයෝගිතාවක් මූලිකවම. ඊට පස්සේ මේ තුන් රටම ECOWAS එකෙන්, ඒ කියන්නේ බටහිර අප්‍රිකානු ආර්ථික ප්‍රජාවෙන් අයින් වුණා. ඒකත් ලොකු දෙයක් නේද? ඒක කොහොමද බලපෑවේ? ඒකෙන් කලාපීය බලතුලනයට වෙළඳාමට ECOWAS එකටම අභියෝගයක් වුණා. අර hands of AES වගේ සහයෝගිතා ව්‍යාපාර හැමත ආවා මේ රටවල වලට සහාය දෙන්න. මේ ඔක්කොම වෙනස්කම් එක්ක ඇයට ජනප්‍රියත්වයක් තියෙනවා කියලාත් කියවෙනවා. හැබැයි අභ්‍යන්තර ප්‍රශ්න තාම තියෙනවා නේද? ආරක්ෂක ප්‍රශ්න, කුමන්ත්‍රණ උත්සාහ. ඒක තමයි සංකීර්ණ කාරණය. ආරක්ෂක අර්බුදය තාම තියෙනවා. කුමන්ත්‍රණ උත්සාහ 200කට වඩා වාර්තා වෙලා තියෙනවා කියලාත් කියනවා. මානව හිමිකම් කඩවීම, මර්ධනය ගැන චෝදනා තියෙනවා. හැබැයි බටහිරින් විවේචන ආවට අප්‍රිකාව ඇතුලේ විශේෂයෙන් තරුණ අය, පිටරටේ ඉන්න අය, අර පෑන් ඇෆ්‍රිකානුවාදීන් අතර යට ලොකු සහයෝගයක් තියෙනවා. එයාව දෙකින්නේ වෙනසක් කරන කෙනෙක් විදිහටද?
යටත් විජිත විරෝධී ස්වෛරීත්ව වෙනුවෙන් පෙනී ඉන්න සංකේතයක් වගේ. හැබැයි ඉතින් මේ වගේ තැන්වල අර පුද්ගල වන්දනාව වැරදි තොරතුරු පැතිරෙන එක ගැනත් අවධානයෙන් ඉන්න ඕනේ කියලාත් මුලාශ්‍ර කියනවා. එතකොට මේ ඔක්කොම දිහා බලපුවාම අවසාන වශයෙන් අපිට මොන වගේ අදහසක්ද ගන්න පුළුවන් වෙන්නේ? මෙහෙමයි ට්‍රවෝරේ එයා අර සංඛාරා වගේ අයව මතක් කරමින් ආෆ්‍රිකානු ස්වෛරීත්වය ගැන කතා කරනවා. පරණ ක්‍රම ප්‍රතික්ෂේප කරනවා. ඒත් රට ඇතුලේ තියෙන ආරක්ෂක ප්‍රශ්න රුසියා වගේ අලුත් බලවතුන් මත යැපෙන්න එක මානව හිමිකම් ප්‍රශ්න මේ ඔක්කොමත් එක්ක මේ යන පාර ඇත්තටම බුර්කිනා ෆාසෝවටයි ඒ වගේ වෙනසක් හොයන අනිත් රටවල් වලටයි තිරසාර දියුණුවක් ස්වයංපෝෂිත බවක් ගෙනෙයිද නැත්නම් මේකත් අර පරණ අරගලම වෙනස් විදිහට එන එකක්ද කියන එක ඒක තමයි ලොකුම ප්‍රශ්නේ වෙන්නේ. හරිම වැදගත් කාරණා ටිකක්. එහෙනම් අදට අපි සමුගන්නවා. හැමදාම මේ වගේ අලුත් දේවල් දැනගන්න World Trends channel එකට දැම්ම subscribe කරන්න.